Hi guys, ඉතින් සාදරයෙන් පිළිගන්නවා ආර් ගේමින් YouTube channel එකට. ඉතින් අද අපි ගහන්න යන්නේ බස් සිමුලේටර් ඉන්ඩෝනීසියා කියන ගේම් එකේ මැප් එකක් යන්නේ අපි. ඉතින් අපි අමුතු වීඩියෝ එකකට බස් එකකට හදන්න ගියන්නේ. මුට්ටි ෂූට් තියනවා දාගෙන. අප්ලෝඩ් එක යනවාද? ඉතින් මොඩ් එක යන්නේ बस ये ना पूरा मोड है क्या बस है क्या बुगाड़ी आती है ना बुगाड़ियाँ R34 होती है R34 नहीं क्या मोटा वाला आती है ना करती है ना dia api R34 क्या पिया देखिए aku melihatnya budi udah කියන්නේ ඉතින් අපි R34 එකේ ගිහිල්ලා බලමු මාත් යන්න බලන්නේ. ඒතකොට R34 එකේ සද්දෝම දැස්සාති පෙරවන්නේ හරින්න පුළුවන් ඩිකේ අතර ඉන්න පුළුවන් ඔක්කොම දරල් ඇරියා. Ya, mungkin update udah kalian ini udah nih wahan ini kamarnya habis ada kamu යනවා ඇවිල්ලා ඉතින් ලෝඩ් වෙනවා. මේවා පොඩ්ඩක් බස් එකේ ඔටෝමැටික් යනකොට පොඩ්ඩක් අමාරුයි. ජියර් එක ළඟ මාරු වෙනකොට අමාරුයි. ඒ නිසා අපි මේ කියන්නේ පොඩ්ඩක් මැනුවල් එච් එක යන්. ඉතින් අපිත් හැබැයි ඉතින් එන්න එකේ දාලා නියුට්‍රල් එකේ දාලා අදින්න තියෙන්නේ. කන්ද පල්ලෙහාට අදිනවා. බස් ඔන් වගේ එකක් තියෙනවා මං ගාව හොඳ ශ්‍රී ලංකන් බස් ඔන් වගේ. අයියෝ ඇදුණානේ. වාහනේ හදාගන්න වෙන මේ ටික නම් ඔටෝමැටික් දාලා ගන්න අමාරුයි. ඔටෝමැටික් යන මේක නම් යන්න පුළුවන් මේ කිව්වොත් පළවෙනි ගියර් එක 70 ගානට යනකම් දිග නිසා මේක නම් හැබැයි අවුලන්නේ නැහැ. අද්දනෝනේ බස් එක. අන්න මෙහෙන් නැතනවල අවුලන්නේ නැහැ යන්න පුළුවන්. යා තෙල් ටිකක් ගා ගන්න ඕනේද නැහනේ. යමුනේ තව පියන් මෝඩ් කාර් වල මේ වයිපර් එක තමයි පෙන්වන්න බැරි. වින්ඩ්ෂීල්ඩ් වයිපර් එක මට පෙන්වන්න බෑ. ඒක පොඩ්ඩක් අර බස් එකේ වගේ නෙමෙයි අමුතුයි. මේක කියන්නේ හොඳයි. මම ලෙච් එකේ යම් හරි මාරු ඉතින් කන්ද බහිනවා ඉතින් එන්ජින් ඔෆ් කරලා
රැට ගන්න යනවා. බහිමු කන්ද බහිමු. ඊළඟට මොන බස් ගේම් එකද ඕන කියලා කට්ටිය යන්නේ. බස් සිමියුලේටර් ශ්‍රී ලංකාද, කාර් පාකින් මල්ටිප්ලේද, කාර් පාකින් මල්ටිප්ලේ 2ද, අන්න එහෙම කියලා අපිට මෙසේ කමෙන්ට් එකක් දාන්න යටින්. ඉතින් guys මතක් කරලා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉතින් තරහා නැතුව ඉතින් සබ්ස්ක්‍රයිබ් පාරක් දෙන්න. ඉතින් ඕකේ පුවා කියලා මම මුකුත් දෙන්නේ නැහනේ. කනිසා ඉතින් අපිටත් ඉතින් සබස්ක්‍රයිබ් පාරක් දෙන්න. චන්දස් ප්‍රෝඩට විතරක්, චන්දස් ප්‍රෝඩටයි ඔය හොන ගේමින් වලට විතර නැතුව අපිට සබස්ක්‍රයිබ් එකක් දෙන්න කොයිද ඉතින් පවුනේ. ඒ ස්ටාර්ට් වෙන සද්ද බලන්න. වාහ් වාහ් මරු වண்டிයක් ඈ. වාහ් හැබැයි වැදුන ඇදිල්ලක් වාහනේ හදන්න දෙනවා. ඊළඟ දැන් ස්පෝන් වල ගම වාහනේ හදන්න ඕනේ. ඉතින් ගණක් ගියට කරන්න දෙයක් නැහැ. හදමු. ටෝකන් එක බලන් හිටියොත් තව ගණක් යන එක විතරයි. බස් සිමියුලේටර්, ට්‍රක් සිමියුලේටර් ඉන්දුනීසියා ඕනේ. අපි ඊළඟ වීඩියෝ දානවා ට්‍රක් සිමියුලේටර් ඉන්දුනීසියා. හැබැයි මේකේ තියෙන පළවෙනිට හැමනේ ට්‍රක් එක මාර ස්ලෝ හැබැයි. ඒකයි ප්‍රශ්නේ. මොනවද ප්‍රශ්නේ? ට්‍රක් එක ස්ලෝ. හැබැයි කිසි වෙනසක් නැහැ මේකයි. බස් සිමියුලේටර් ඉන්දුනීසියා එකටම ට්‍රක් මොඩ් එකක් දාගත්තා වගේ තමයි ට්‍රක් සිමියුලේටර් ගහනවා කියන්නේ. හැබැයි ට්‍රක් එක ස්ලෝ පොඩ්ඩක්. හැබැයි මේකේ ඒ ගේම් එකේ මැනුවල් එක පොඩ්ඩක් වෙනස්. මේකේ තියෙන දේ නෙමෙයි මැනුවල් එක ඒකේ තියෙන්නේ. මේකේ ගියර් රිවර්ස් එකත් එක්ක ගියර් 7ක් තියෙනවානේ. රිවර්ස් එක නැතුව ගියර් 6යි. අරකේ ගියර් 6යි තියෙන්නේ රිවර්ස් එකත් එක්ක. රිවර්ස් එක නැතුව ගියර් 5යි. සද්ද පොඩ වැඩි වගේ. අපි යම් අයියෝ මේකත් පැටලෙන ගියර් එක තුනටක් දාන්න ඕනේ. යා පාගමු. රෑ වේගෙනත් වෙනවා 5:42 ගේම් එකේ වෙලාවෙන් පා ගන්න තියෙන්නේ. ඉතින් වාහ් ළඟ හතරෙන් ගියර් එකට 150 බස් එකේවත් කරන්න බැරි වැඩක්. හයිවේ එකෙන් බුකාටිය අන්න 200 පෙන්නුවා. මංගා මොඩ් බස් එකකුත් තියෙනවා. අපි ඒකෙත් යන වෙලාවක මොඩ් බස් එක පොඩ්ඩක් මට කන්ට්‍රෝල් කරන්නත් අමාරුයි. මැනුවල් එකේ ගියා හරියට හරියන්නේ නැහැ. ඔටෝ දාලා ගියස් රෝ මැනුවල් මයිනස් අර මැනුවල් දැනරින් එක තියෙන අන්න ඒකෙන් ගියා නම් මරු. පාගන පෑගෙල්ලක් දැන්නම්. අයියෝ බ්‍රේක් එකක් හොඳයි. අයියෝ දෙවනි ගියර් එකට ගන්න. බබර තුන්වෙනි ගියර් වැදුනා නේද? ඔන්න ඉතින් විනාඩි 10ක්වත් නැහැනේ වාහනේ අද 90ට බැස්සා. ඒ පොඩ්ඩක් ස්පීඩ් වුණාම වාහනේ පා ගන්න අමාරුයි. යා
පිස්සුනේ මේක පාට අවනවා අනේ දුරවල් ටික අරගෙන පොඩ්ඩක් යන්න දුරවල් අරගෙන යන්නේ ඉතින් වාහන එකක් එක්කලා යන එක තමයි මට පෙන්වන්න බැහැ ඒක අපිට අස්සෙන් යන්න නැත්නම් ඒගොල්ලෝ එකෙක් හරි අයින් වෙනවා අපි ඉන්නවා රිස්පොන්ස් කරනවා දැන් මලංග ගන්න ඉන්න දැන් විනාඩි 10ක් විතර යනවා වීඩියෝ පටන් අරගෙන ඉතින් guys කමෙන්ට් එකක් දාගෙන යන්න ඉතින් කතා කරන්න එපා ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න හායි කියාගෙන හරි කමෙන්ට් එකක් දාගෙන යන්න කමෙන්ට් එකක් yang ඉතින් පොඩ්ඩ නැවැත්තුවා මෙයා ඇඟිල්ල පොඩ්ඩ මේ වුණා පොඩ්ඩ ඒකයි දියර පොඩ්ඩ පැටලුණා ඇඟිල්ල මේ වෙලාව පොඩ්ඩ චීර පොඩ්ඩ මේ වුණේ පොඩ්ඩ නැවැත්තුවේ මම අදින් PC එකෙන් බිහිව් දාන්න බලාපොරොත්තු වෙනවා ඉතින් බස් ගේම් වලට කැමති අය මේ ඉතින් අපි කමෙන්ට් එකක් දාන්න නිරලේ පොඩ්ඩක් යන්න සේ ගැන මෙච්චර අයියෙන් යන්නේ නැහැ තුනේ යම් දිය තුනේ යම් අයියා බස් එක පාස් කරා බස් එක ගියා නම් මෙලහට පස්සෙන් ජීරුවේ 140 ගමන් යන්න පුළුවන් පස්සෙන් ජීරුවේ දැන් 4 ජීර බස් එක ගියා නම් දැන් 5 අයියෝ උඩින් අයියෝ හරිනේ ආවල ඉතින් ගයිස් අපි මෙතන නවත්තමුදී දැන් මේක කරනවා දැන් මට රීස්ටාර්ට් කරන්න වෙනවා අයියෝ දැන් යන්න එපා ඉතින් ගයිස් අපි ඉතින් මෙතන නවත්තමු thank you ඉතින් මගේ වීඩියෝ එක බලුවට thank you guys මොකල්ලෝ අපි ගියා